අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්නතුනි පින්නතියනි සියලු එවැගේම දියලපේසේ සුවිසුද්ධාරාම ගරු විහාරාධිපති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු පන්සලේ වැඩ ඉන්න පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්නතුනි සියලු දෙනාම මේ එකහුව වෙලා බලාගෙන ඉන්නේ සුදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට අපෙන් කරන්න ඕන කරන යුතුයකමක් ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ කරන්න පින්කමේ අරමුණ පරමාර්ථය නායක හාමුදුරුවෝ හරි අපූර්වට පැහැදිලි කරා මේ කට උඩ එන වෙසක් පොහොය නිමිති කරගෙන තථාගතයන් වහන්සේගේ ඉපදීමත් මගේ බෝධිසත්වයන්න් වහන්සේගේ බුද්ධත්වයත් අපේ බුදුහාමුදුරුවන්ගේ පරිනිර්වාණයත් සිද්ධ වෙච්ච වෛශාඛ්‍ය මංගල්‍ය නිමිති කරගෙන පන්සලේ සිද්ධ කරන පින්කම් මාලාවේ ආරම්භක දවස. පින්කම කොහොමද පටන් ගන්නෙ? ඒ තමයි මේක හරි අපූර්වයි ඒ වගේම හරි ආදර්ශමත්. එහෙම දේශනා කරන්නට හේතුව තමයි මේ අපේ හාමුදුරුවෝ සංවිධානය කරගන්න යෙදුනේ අපේ ගින්නලියේ ගෞතම හාමුදුරුවෝ මේක පටන් ගන්න ඕනේ කොහොමද කියලා උන්වහන්සේ කල්පනා කරලා තියෙනවා මේ හාමුදුරුවෝ කෙනෙක් වැඩම කරවගෙන ඇවිල්ලා මිනිස්සුන්ට බණ ටිකක් අහන්න දෙන්න ඕනේ කියලා. බලන්නකො උන්වහන්සේගේ සිතුවිල්ලේ තියෙන උදාරත්වය. උන්වහන්සේ බොහොම කාලයකට කලින් මට කිව්වේ මේ බණ ටික කියලා දෙන්න කියලා. උන්වහන්සේත් ඒ ගෙවන්නේ දඩබ්බර භද්‍ර යවුවනේ නේ. උන්වහන්සේ කරන කැපකිරීම උන්වහන්සේ කරන කැපවීම කවුරු වෙනුවෙන්ද? හතර පෙරුවේ දායක පින්නතුන් වෙනුවෙන්. උන්වහන්සේගේ හැඟීමක් තියෙනවා දානේ ටික දෙන සිව්පසය පරිත්‍යාග කරන පන්සල නඩත්තු කරන දායකයන්ට අපෙන් කරන්න ඕන කරන දේ තමයි ආධ්‍යාත්මික ශික්ෂණය සංවර්ධනය ඇති කරන එක. ඒක උන්වහන්සේත් අපේ නායක හාමුදුරුවෝ බොහොම කැපවීමෙන් යුක්තව සිද්ධ කරනවා. ඒ නිසා තමයි පින්නතුනි මේ ධර්මදේශනාමය පින්කමක් සංවිධානය කරගත්තේ. පොයත් වෙසක් නිසාම මේ අම්මලා තාත්තලා කල්පනා කරගන්න ඕනේ මේ නායක හාමුදුරුවෝ කියනකොට තමයි මම මේ දැනගත්තේ මේක මේ මහත්ය බාර අරගෙන තියෙනවා කියලා. මං හිතුවේ ඇත්තටම කුලගණ සමිතියේ බණක් කියලා. ඇයි මේ අම්මලා විතරනේ ඉන්නේ? පස්සේ නායක හාමුදුරුවෝ කියනකොට තමයි තේරුම් ගත්තේ මේක මේ පන්සලෙක් අහුවෙලා කරන පින්කමක් කියලා. ඒක ගැටලුවක් නෑ. කෙසේ හෝ වේවා කල්පනා කරන්න ඕන පිනුතුනේ මිනිස්සු වෙලා ඉපදුනහම නිකන් නිස්කාරණේ මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන එකක් තමයි මේ ලෝකේ මේ පව්පින් කියලා දෙයක් හරි තියනවා කියලා. මිනිස්සු වෙලා ඉපදුනහම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන එකක් තමයි මනුෂ්‍යාත්ම භාවයක් ලැබපු එකේ හරි ශ්‍රේෂ්ඨයි කියලා. මිනිස් වෙලා ඉපදුනහම මැරිලා යන්න කලින් ඉගෙන ගන්න ඕන එකක් තමයි මිනිස් වෙලා ඉපදලා ඉඳුනහම අපි බණ ටිකක් අහන්න හරි වාසනාවන්ත වුණා කියලා. මේ අම්මලා තාත්තලා කොච්චර දන් දීලා ඇද්ද? කොච්චර සිල් රැකලා ඇද්ද? කොච්චර භාවනා කරලා ඇද්ද? මොකේද? බණ මඩුවේ ඉඳගෙන බණ ටිකක් අහන්න. ඔකට හොඳ භාග්යක් තියෙන්න ඕනේ. ඔකට හොඳ වාසනාවක් තියෙන්න ඕනේ.
එම හැම මිනිස්සෙකුටම බණ අහන්න පුළුවන්. එමන්ට බෑ. සංසාරේ පින් කරපු උදවියට විතරයි මේ විදිහේ භාග්‍යවන්ත අවස්ථාවකට මුණ දෙන්න පුළුවන්කම තියෙන. සංසාරේ සිල් රැකපු උදවියට විතරයි මේ විදිහේ උතුම් අවස්ථාවන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන. ඒ නිසා මේ පින්නතුන් අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕන අපි සංසාරේ පුදුම විදිහට බණ අහලා ඇති. සංසාරේ පුදුම විදිහට දන් දීලා ඇති. සංසාරේ පුදුම විදිහට සිල් රැකලා ඇති. ඒ විතරක් නෙමෙයි අපේ නායක හාමුදුරුවොත් මේ සුවිසුද්ධාරාම විහාරාධිපති විද්‍යා කීර්ති පිරිවෙනේ ගරු පරිවෙනාධිපති සමස්ත ලංකා සාම විනිසුරු ගෞරව ශාස්ත්‍රවේදී අපේ නායක මාහිමිපාණන් වහන්සේත් අපේ පොඩි හාමුදුරුවරුත් වෙනුවෙන් උන්වහන්සේලා නඩත්තු කරන්ට උන්වහන්සේලා පෝෂණය කරන්ට මේ අම්මලා මේ වෙනකොට බත් මුට්ටි කීයක් තම්බලා ඇද්ද පන්සල වෙනුවෙන්. ඒ හාමුදුරුවෝ කියන බණ පදයක් ගානේ කාටද පිං සිද්ධ වෙන්නේ? දාන දීපු දායකයන්ට. පැහැදිලිද මම මේ කියන එක? උන්වහන්සේලා දෙන පන්සිල් පදයක් ගානේ පිං සිද්ධ වෙන්නේ කාටද? දායකම්මලාට තාත්තලාට. උන්වහන්සේලාගේ ඇඟේ දුවන්නේ කාගේ හයිය හත්තියද? මේ දායක පින්නතුන්ගේ ලේ කඳුළු. ඒ නිසා මතක තියාගන්න. බොහොම සතුටින් බණ ටික අහන්න පුළුවන්. බොහොම සතුටින් පන්සලේ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහෙම දේශනා කරන්නට හේතුව තමයි පින්නතුනේ බොහොම හොඳ උද්‍යෝගයකින් තථාගතයන් වහන්සේ පිළිබඳව කෙරෙහි බොහොම ගෞරවයකින් මේ වෙසක් පොහොය නිමිති කරගෙන පන්සලේ කරන කටයුත්ත ඒ සඳහා මේ පින්නතුන්ට තෙරුවන් කරේ පැහැදීමකින් සම්බන්ධ වෙන්න පුළුවන්. මම දේශනා කරේ මේ මිනිස්සු වෙලා ඉපදුනහම තේරුම් ගන්න ඕන කරන කරුණු කාරණා අතරින් ප්‍රමුඛතම කාරණය තමයි වෙනත්නි මෙන්න මේ ලෝකේ පව්පින් කියලා જાතියක් තියෙනවා කියන එක දැනගන්න ඕන ඉගෙන ගන්න ඕන. තථාගතයන් වහන්සේට විපාක දීපු කර්ම 12ක් පමණ සඳහන් වෙනවා මේ ලෝහිත අපදාන පාළියේ. දැන් මේ පින්නතුන් කවදාවත් හිතලා තියෙනවද කල්පනා කරලා තියෙනවද ඔය අපිට කවුරු හරි බණිනකොට අපිට කවුරු හරි නෝකාඩු කරනකොට කියනකොට අපිට දොස්පරොස් කියනකොට මේ අපේ පෙර සංසාරේ කරපු පව් කියලා කවදාවත් හිතලා තියෙනවද? පින්නතුනේ තථාගතයන් වහන්සේ බණ කිය ඉන්නකොට මේ නිකන් නෙමෙයි රජවරු මැතිවරු ඇමතිවරු සිටුවරු පිරිවරාගෙන බණ කියනකොට චින්චි මාණිකාව බඩත් බැඳගෙන මේ ධම් සභාවට එනවා. ඇවිල්ලා මොකද්ද කියන්නේ? ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා දැන් ඔය බණ කිව්වා ඇති. බණ කිව්වා ඇති. මේ ඔබේ ලෙයින් ජාතක වෙච්ච දරුවා කුසේ ඉන්නේ. දැන් මේකට මට කටයුතු හදන්න. භික්ෂුන් වහන්සේලාට කියන්න දරුවා වදන්න තැනක් සකස් කරන්න. බුදුහාරන්ට කරපු මේ නිග්‍රහය උන්වහන්සේට කරපු අපවාදේ 100 ගාණක් මැතිවරු නැගිටලා ගියා. ඇයි? දැන් මම මේ බණ කී ඉන්නකොට මෙතෙන්ට කවුරු හරි ගෑනු කෙනෙක් ඇවිල්ලා ඔහොම කතාවක් කිව්වොත් මටත් එක්ක ගසලා එලවන්නේ නැද්ද? එහෙමයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ බුදු වෙලත් මේ විපාක දෙන්න. බුදු වෙලා විපාක දෙන්න. මේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ කාලේ මේ නන්ද මානවකයත් එක්ක තථාගතයන් වහන්සේට බයිනවා මේ කාම භෝගිය කියලා. කල්ප ගානකට කලින් කරපු පව් ඒවා විපාක දෙනවා. ඒවා හරි බරපතලයි. ඒ විතරක් නෙමෙයි අම්බපාලි ගණිකාව කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. හේතුව රහත් මෙහෙණින් වහන්සේ නමක් සමග ප්‍රදක්ෂිනා කරනකොට චෛත්‍යයක් වයසයි මෙහෙණින් වහන්සේට
අරහන්තවාදයෙන් දෝෂාරෝපණය කරනවා චෛත්‍ය මළුවේ වැටිලා තිබ්බ සෙම ගුලියක් දැකලා. කොහොමද කියන්නේ? කවුද මේ සෑමළුවේ සෙම හලපු වේසි කියලා බනිනවා. එක වචනයයි. කොච්චර කාලයක් විපාක දුන්නද? කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. කල්ප 30ක්. දැන් මේ අම්මලා කියලා තියෙන කුණුහරුපයකට ඔච්චරද? විද්‍යාලපේ දායකයෝ නම් කුණුහරුප කියලා නැතුව ඇති මං හිතන්නේ බොහෝ තැන්වල එමය. එක වචනයයි කිව්වේ. කල්ප 30ක් දුක් විඳා. මතක තියාගන්න ඕනේ ජීවිතේ මේ බුදුහාමුදුරු උගන්වන්නේ බොහොම ලස්සනට. මනෝ පුබ්බංගමා ධම්ම මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන පදුට්ටේන භාසතිවා කරෝතිව තතෝනං සුඛමං වේති දුක්ඛමං වේති. එහෙමනේ නේ. මනස ප්‍රධාන කරගෙන මොකක් හරි කියනවා නම් මනස ප්‍රධාන කරගෙන මොකක් හරි කරනවා නම් ඒක තමයි අපේ සැප පිණිසත් දුක පිණිසත් අපිට හේතු වෙන්නේ. ඒ නිසා මගේ අම්මේ තාත්තේ කට ඇරලා වචනයක් කියන්න කලින් 7-8 ගමනක්වත් හිතන්න. පොඩි යෝජනාවක් කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. බැරි වෙයිද කතා මට ඉරහඳ වගේ විශ්වාසයි. මෙව්ව කිව්වට ඔය ඇත්ත හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණ එහෙම නෙමෙයි.